ඔය මත්ද්‍රව්‍ය ගැන කිව්වනේ. මත්ද්‍රව්‍ය මේ ඔක්කොම තියෙන්නේ මේ අපේ ජාතිය උන්ටනේ. මම ගියා අපේ ගෙවල් ළඟ මුස්ලිම් ඇත්තෙක්ගේ මගුල් ගෙදරකට. ඒ ගෙදර ඉපදෙන ළමයා ඔක්කොම ගෑනු ළමයි. පිරිමි ළමයි බලාපොරොත්තු වෙන දරුවා හැදුවා. හම්බ වෙන එක්කනා ගෑනු ළමයි. ඒ නිසා කෙල්ලොම හයක්ද කොහෙද ඒ පවුලේ ඉන්නවා. අහපු ගමන් කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා. බලන්න ඇදහිීම කොච්චර ශ්‍රේෂ්ඨද. ඉතින් මම මගේ හිතේ ලොකු දුවගේ හරි දෙවෙනි දුවගේ හරි මගුලට ගියේ. මම සාමාන්‍යයෙන් නෑ ගෙදරකවත් යන්නේ නැහැ මගුල් ගෙවල් වල. එදා මම මගුල් ගෙදර ගියා. මම ඉතින් කල්පනා කළා අපේ චාරිත්‍ර විදියට නෙමෙයිනේ. හැබැයි මම එනකොටම කිව්වා මම මස් මාළු නම් කන්නේ නැහැ. මේ මතක තියාගන්න සීලයක් නෙමෙයි මං කැමති නැති නිසා නොකා ඉන්නේ. දේවදත්තත් වෙජිටේරියන්. හිට්ලර්ත් වෙජිටේරියන්. නිසා ඕක සීලයක් නෙමෙයි ඒක වෙනම කතාවක්. මම කන්නේ නැත්තේ අකමැති නිසා. ඉතින් ඒ නිසා නේ මට මස් මාළු නම් කන්න බෑ කිව්වම බය වෙන්න එපා. අයියෝ ඔයා එන්නකෝ අපට හරි ලොකු දෙයක්. ඒක තමයි අපිලා ඔයා එනවට හරි කැමති කිව්වා. කොහොවා. හැබැයි මං කිව්වා මේ විදිහට නෙමෙයි එන්නේ. සාමාන්‍ය ඇඳුම පිටින් එන්නම් කියලා. ඉතින් ගියා. දැන් ගියේ 8:30ට රෑ 8:30ට. යනකොට ආගමික සින්දුවක් දාලා තියෙනවා අර අල්ලා දෙවියන් වහන්සේගේ නම කියවමින් හරි ලස්සන සින්දුවක්. බොහොම හිමීට. දැන් අපේ නම් දොන් ගාලා කන් අඩි පැලෙන්න තියෙනවනේ ළඟ ඉන්න ඔක්කොම hina වෙනවා. කියන එකක්වත් ඇහෙන්නේ නැහැ. ආච්චි මරුණයි කිව්වත් hina වෙනවා. හරි වටිනවා කියලා. ඒවට අහන්න බෑනේ මහත්තයා. ඊට වඩා හොඳයි hina වෙන කීයස් කියලා hina වෙනවා හැම එකකට. ඉතින් මේ 18 සන්නිය හොඳ එක තමයි අපේ ওই මගුල් ගෙවල් වල ගියපම් බලන්න පුළුවන්. ආව වෙලේ ඉඳන් වේලි ඉන්නවනේ අර AC දාලා තියෙනවා බීම් එකක් අල්ලන ඕක බිව්ව වෙලේ ඉඳන් අපිට ඉතින් සෙමනේ පීනසනේ ඔළුව රිදෙනවා. ඒ කණ්ඩ දෙන්නේ තව පැය 3ක් ගිහින්. 8:30ට මම ගියා. මං හොඳට බලන් හිටියේ. මනමාලේ ඈත ඉන්නවා වාඩි වෙලා ලස්සනට සරසල. අර අපේ අය වගේ මේසයක් ගන්න හිඟා කකා යන්නේ මේ ආච්චිගේ අම්මා මේ ආච්චිගේ මුත්තා මේ අඳුන්වලා දෙනවනේ ජීවිතේට දන්නේ නැති පිටසක්වල ජීවින් අඳුන්වලා දෙනවා වගේ මේසයක් ගන්න ගිහින් එක එක අඳුන්වලා දෙනවා. මේ පුංචි අම්මා මේ බාප්පා hina වෙනවා ඉතින්. බොරු hina රංගපෑ. ඔච්චරයි දන්නේ අපේ අය. ඊට පස්සේ එක එක ෆොටෝ ගහනවා. මේ මිනිස්සුන්ගේ හැම එකක් නැහැ. ඉතින් මම කිව්වා අපිත් ගිහින් අතන මනමාලි බලලෙමුද කියලා. ඒ පේන්නේ නැහනේ. ඊපස්සේ නෑ අපි ඉමු කියලා ඉන්නකොට අනේ කෑම පිඟන් දෙකක් ගෙනල්ලා අපි දෙන්නට දුන්නා. මේක වෙජිටේරියන් කිව්වා. මං අනිත් අයට නෑ දැන් කෑම ගේනවා කිව්වා. 9 වෙනකොට සාල කෑම දීසි ගෙනාවා. මස් පුරවල ලොකු කුට්ටි ගෙනල්ලා උත්තට ඒ මිනිස්සු කන්න පටන් ගත්තා. ආගමික සින්දුවක් දාන එක සැරේ ඔක්කොම කෑවා. කාලි වරුණාම වටලප්පන් දෙකක් ගෙනාවා. මං කිව්වා මේවට බිත්තර දාලා දෙන්නේ ඔහෙ කන්නේ කියලා මං ළඟ හිටපු එක්කනට දුන්නා. එයාට ඒ නිසා දෙකක් ලැබුණා. අතිරේක ලාභෝ. එයාට අතිරේක ලාභයක් මං හින්දා. එයා දෙකම කෑවා. මං ඊට පස්සේ මනමාලිගේ තාත්තගෙන් ඇහුවා දැන් මොකද කරන්නේ? කාලි වරුණා යන්න කිව්වා. මං කිව්වා එහෙමද? මං කිව්වා මේ තෑග්ගක් නැහැ තෑගි පකිලුවා. ඊට පස්සේ සල්ලි නැහැ පකිලුවා. ඔයා ආපු එක අප්පා අපට හරිම සන්තෝෂයි කිව්වා. කියලා සතුටේ ෆොටෝ නැහැ ඒවත් නැහැ කිව්වා. මේ ජාතියට දෙවියෝ සාදුකාර දෙනවා. අපේ එවුන් දැන් ඔතන මං දැක්කා සිංහල මිනිස්සුත් ඉන්නවා බොන. එකෙක් බිව්වේ නැහැ එදා. එකෙක් බිව්වේ නැහැ. ඇයි බොන්න නැහැ? නැත්තම් බොන්නේ මොනවද? තරහ වුණත් එකයි නැතත් එකයි පැය 24යි ආදාහනෙත් කරනවා මේ මිනිස්සු භූම දාන කටයුතු. අපේ පිටරට ඉන්නේ උන් එනකන් කරවල වගේ වේල ඉන්නවා. ඒ જાතියෙන් ගන්න හුඟක් වටින දේවල් තියෙනවා. ඒ જાතියෙන් ගන්න හුඟක් වටින දේවල් තියෙනවා.
එව්ව බලලවත් හැදියල්ලා කියලා ධර්මපාලතුමා මීට අවුරුදු 100කට කලින් කිව්වා. සප්ත අපරිහානීය ධර්ම මේ මිනිස්සු ළඟ තියෙනවා. බෞද්ධ වෙන්න ඕනේ නැහැ. මිනිස්සෙක් මේ ධර්ම රකින්නවා නම් ඒ જાතියට දෙවියෝ උපකාර කරනවා. තතෝණං අනුකම්පන්ති මාතා පුත්තං ඕරසං දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති. දෙවියන්ගේ අනුකම්පාව ලැබෙන જાතිය දියුණු වෙනවා. අපේ නමට බෞද්ධ. නමට බෞද්ධ. මට මුස්ලිම් පුතෙක් කියනවා උඹලගේ જાතියට වෙච්ච ලොකුම කරුම මේකයි කිව්වා. මං කිව්වා මොකද්ද? දැන් ඒ ඇත්තන්ගෙන් අහලා හරි මේක හදාගන්න එපා. කොච්චර ලස්සනට ඇඳද බලන්නකො බෞද්ධයෝ දිහා. මම මේ කියන්නේ මෙහෙට සම්බන්ධයත්ව ගැන නෙමෙයි සමස්ත රට ගැන. මම දැක්ක කටින පින්කම කොච්චර ලස්සනට කරලා තිබ්බද ස්වාමීන් වහන්සේ. ලිච්ඡවි රජදරුවෝ දැක්කේ නැත්නම් මේ තවුතිසාවේ දෙවියෝ දැක්කේ නැත්නම් ওই ලිච්ඡවින් දිහා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. අපි හිඟන්නෝ නෙමෙයිනේ. දුප්පත්කම එකක් පිරිසිදුකම තව එකක් නේ. තියෙන දේ ලස්සනට අඳින්න ඕනේ.